ඍජු කොන්ත්‍රාත්තුකරණය. ඍජු කොන්ත්‍රාත්තුකරණය යනු තරගයක් නොමැතිව තනි මූලාශ්‍රයකින් බහණ්ඩ වැඩ සහ උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීම. ඒ භාවිතා කළ යුත්තේ සුවිශේෂී තත්ත්වයන් යටතේ පමණක් වන අතර තරංකාරී ක්‍රමවලට වඩා තනි මූලාශ්‍රයකින් ප්‍රසම්පාදනය කිරීම වඩා වාසිදායක වන විට පමණි. මෙම ක්‍රමය පහත් සඳහන් විශේෂ අවස්ථාවල් වලදී සුදුසු වේ. 1. මිල හෝ ගාස්තු නියාමන ආයතන විසින් ස්ථාවර කර නියාමනය කර ඇති විට. 2. පවතින උපකරණ සමග අනුකූලතාව සඳහා උපකරණ ප්‍රමිතිකරණය කිරීම එකම වර්ගයේ බහණ්ඩ අතිරේකව මිලදී ගැනීම සාධාරණීකරණය කළ හැකි විට. 3. මිල සාධාරණ වන අතර තරගයෙන් මිල වාසියක් ලබාගත නොහැකි විට. 4. අවශ්‍ය උපකරණවල හිමිකාරීත්වය සැපියුම්කරු සතුව ඇති විට සහ එවැනි මුද්‍රකාංග පෙළපොත් අමතර කොටස් සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ අයිතමයන් තනි මූලාශ්‍රයකින් පමණක් ලබාගත හැකි වන අතර සමාන කාර්ය සාධන ලක්ෂණ සහිත විකල්ප උපකරණ හෝ නිෂ්පාදන නොමැති විට. 5. ආදේශික නිෂ්පාදන හෝ මූලාශ්‍රවල වාසි සලකා බැලීමෙන් පසුව පවා වෙනත් විකල්පයක් නොමැති විට. 6. විශේෂිත කාර්ය සාධනයක් හෝ ක්‍රියාකාරීත්වයක් ක්‍රියාවරි සැලසුමට ප්‍රොසෙස් ඩිසයින් එකට අවශ්‍ය වන විට විශේෂිත මූලාශ්‍රයකින් අයිතම මිලදී ගැනීමට අවශ්‍ය වන විට. 7. පවතින උපකරණ සමග අනුකූල වන උපකරණ හෝ අමතර කොටස් ප්‍රමිතිකරණය කිරීම මුල් සැපියුම් කරුගෙන් අතිරේකව මිලදී ගැනීම සාධාරණීකරණය කළ හැකි විට. 8. ස්වභාවික විපත්ති වලට ප්‍රතිචාර දැක්වීම වැනි සුවිශේෂී අවස්ථාවලදී. ඉහත ස්ථාන හේතුන් යටතේ ඍජු කොන්ත්‍රාත්තුකරණය භාවිතා කරන්නේ නම් ඒ ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය 20/24 2/9 වගන්තිය යටතේ ලබා දී ඇති මූල්‍ය බලසල සීමාවන්ට යටත් විය යුතුය. ඍජු කොන්ත්‍රාත්තු ක්‍රමය භාවිතා කළ යුත්තේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරී හෝ ගණන් දීමේ නිලධාරීගේ පූර්ව අනුමැතිය ඇතිව වන අතර ඍජු කොන්ත්‍රාත්තු ක්‍රමය අනුගමනය කිරීම සඳහා නිශ්චිත හේතු දැක්විය යුතුය. ඍජු කොන්ත්‍රාත්තු කරන ක්‍රමය දිරිමත් නොකරන අතර ප්‍රසම්පාදන ආස්තිත්වයේ විසින් තරංකාරී ක්‍රම අනුගමනය කිරීමට සෑම උත්සාහයක්ම ගත යුතුය.